දැන් ඔය ඉන්නේ ෆාට් 4 එකේ. ෆාට් 4 එකේ මම ඔයාලට මොකක්ද කියන්නේ? ඔය මුලින්ම දැන් කරන්න ඕන ඒජන්ට් කෙනෙක් හොයාගන්න. කවුද මේ ඒජන්ට් කියලා කියන්නේ? ඒජන්ට් කියලා කියන්නේ ඔයාගේ බඩු ටික සප්ලයිටම සේරම පාට් එක බාර දෙන්නේ නැතුව ඔයා ඒක ලංකාවට ගේන්න කෙනෙක් හොයාගන්න එක. එයා ලංකාවට ගේන එකට අපි ආව තෝරගන්නේ ඇයි? ඇයි ඒජන්ට් කෙනෙක් තෝරගන්නේ? අපිට කරන්න පුළුවන්. හරි. අපිට කරන්න පුළුවන්. ඔයා සාමාන්‍ය මූලික අධීරයේ ඉන්න කෙනෙක් නම් ඒක ලොකු පාට් එකක්. එයා කරන පාට් එක ගැන මම ඔයාලට කියනවා නම් චයිනා හරි අද කන්ට්‍රීස් වල සප්ලයර් දැන් අපි තෝරගන්න සප්ලයර් ඉන්නෝනේ. එයාත් එක්ක කමියුනිකේට් වෙලා එයාත් එක්ක කතා කරලා එයා හරි සප්ලයර් කෙනෙක්ද කියලා අපිට කියන්න. නිවැරදි සප්ලයර් කෙනෙක්ද කියලා. මොකද එයා කියනවා අපිට සල්ලි ගෙවන්න එපා කියනවා අපි එයාත් එක්ක කතා කරනකම්. ඒ කියන්නේ එයා හරි සප්ලයර් කෙනෙක්ද කියලා එයාලත් බලනවා. හරිද? ඔයත් බලන්න. එයාලත් බලන්න. ඊට පස්සේ එයා චයිනා එයාගේ වෙයා හවුස් එකට චයිනා වල තියෙනවා ඔය ඒජන්ට් වෙයා හවුස් එක. ඒකේ තමයි අපි යවන ඕඩර් එක එතනට තමයි ඉස්සලාම යන්නේ. ඊට පස්සේ යන්නේ අදාළ රටේ රේගුවට. රේගුවට ගියාම කියන්නේ කස්ටම් එකට. කස්ටම් එකට ගියාම ටැක්ස් ක්ලියරන්සස් එක කරලා ඉවරලා ඊට පස්සේ ෂිප්මන්ට් එකේ ඒ ඩීටේල්ස් සේරම හදන්නේ ඒජන්ට්. ඊට පස්සේ ලංකාවටත් ආවට පස්සේ ලංකාවේ තියෙන කස්ටම් එකේ ටැක්ස් ක්ලියරන්සස් කරන්නේ ඒජන්ට්. ඊට පස්සේ ඒජන්ට්ගේ වෙයා හවුස් එකට බරු ටික එනවා. ඊට පස්සේ ඔයාට කුරියර් එකක් ඇරේන්ජ් කරලා දීලා ඔයාගේ ගෙදරට ඔයාගේ බරු ටික එන්න. අන්න ඒකයි ඒජන්ට්ගේ කාර්යය. ඊට පස්සේ මෙතනදී වැදගත් දේ තමයි දැන් ඔයා ඒජන්ට් කෙනෙක් කොහොමද හොයාගන්නේ? ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඔයාලට පුළුවන් Google එකේ ගහලා ලොජිස්ටික් කම්පැනි කියලා සර්ච් කරාම ඕන තරම් ඒජන්ට්ලා එනවා. මම ඔයාලට ඒජන්ට්ලා කීප දෙනෙක්ගේ ඩීටේල්ස් දෙන්නම් ෆෝන් නම්බර්ස් එක්ක. ඒක මට YouTube එකේ දෙන්න බෑ. මම drive එකට අප්ලෝඩ් කරලා තිනවා PDF එක. ඒකේ සම්පූර්ණම ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙනවා. මේක කොහොමද කරන්න කියන එක මම මේ PDF එක drive එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයා ඒජන්ට් කෙනෙක් හොයාගනිද්දී වැදගත් දේ තමයි එක එක ප්‍රොඩක්ට්ස් වලට එක එක ඒජන්ට්ලා ඉන්නවා. ඒ කියන්නේ ඒකට ගැළපෙන කෙනා ඉන්නවා. හරිද? සමහර අය ඉන්නවා ඒජන්ට්ලා දැන් ඔයා හිතනවා මොබයිල් ෆෝන් ඇක්සසරිස් මොන හරි බැටරි ඉන්ක්ලූඩ් වෙච්ච මොන හරි ප්‍රොඩක්ට් එකක් ගේනවා කියලා. ඒ කියන්නේ පිටින් පවර් බෑන්ක් ඊට පස්සේ සෙල්ලම් බඩු මොන හරි දේවල් ටොයිස් තියෙනවා නම් ඒවා බැටරි ඉන්ක්ලූඩ් වෙලා තියෙනවනේ. බැටරි ඉන්ක්ලූඩ් වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් ගෙන්නන්න නැති අයත් ඉන්නවා. හැබැයි දෙකම ගෙන්නන අයත් ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රෝන් කරන්න කැමැත්තක් තියෙනවා නම් ඒව කරන අය වෙනම ඉන්නවා. කොස්මැටික්ස් කරන්න හිතන් ඉන්නවා නම් ඒව කරන වෙනම අය ඉන්නවා. ඔය හැම එකම කරන අයත් ඉන්නවා. ඇඳුම් වලට වෙනම අය. ඒ කියන්නේ ඒවට ගැළපෙන ඒජන්ට්ලා ඉන්න පුළුවන්. ඔයා කරන්න ඕන ලොජිස්ටික් කම්පැනි ලංකාවේ ඕන තරම් තියෙනවා. එයාලත් එක්ක කතා කරන්න. එයාලගේ ෆෝන් නම්බර්ස් අරගෙන ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගැළපෙන කෙනා හම්බෙනකම් ඔයා ඒජන්ට්ලට කතා කරන්න ඕනදී මම කරෙත් ඒ විදියට. ඒක නිසා මේක ලොකු ඔයාට ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඒක නිසා ඔයාගේ තමයි වගකීම. ඉතින් මම ඒකට ගැළපෙන කෙනා මම හොයාගත්තා. ඉතින් ඔයා කරන්නත් ඕනේ එයාලත් එක්ක කතා කරලා ඔයා හරිම ඒජන්ට් හොයාගන්න. හරි. ඔය ඒජන්ට්ගේ විස්තරත් හොයාගත්තට පස්සේ ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එකට ගැළපෙන කෙනා හොයාගත්තට පස්සේ ඔයා සප්ලයර් එක්ක කතා කරලා ඇනෝම කරන්න පටන් ගන්න. හරි. කොහොමද ඇනෝම කරන්නේ? ඔය දැන් සප්ලයර්ත් එක්කෙනෙක් තෝරගෙන ඉන්නේ. ඒ වගේම ඒජන්ට්ලත් එක්කෙනෙක් තෝරගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් ඔයා ඒ දෙන්නවා කන්ෆර්ම් කරගෙන ඉන්නේ. දැන් ඔයා සප්ලයර්ට ගිහිල්ලා ඔයාගේ ඕඩර් එක දෙන්න. දැන් බය නැතුව දෙන්න පුළුවන්. ඔයාට ඕන සපත්තු 100ක්. හරිද? සපත්තු 100ක ඕඩර් එකක්. හරිද? එකක මිල ඔයා සේරම විස්තර දන්නවා. ඔයා ඒ දේවල් කතා කරගෙන ඉවරයි. ඔයාට ඕඩර් එක දුන්නම ඔයාට දෙනවා PDF එක. එතකොට PDF එකේ මොකක්ද තියෙන්නේ? ප්‍රයිසිං ලිස්ට් එක. හරිද? ඒ ප්‍රයිසිං ලිස්ට් එකේ සම්පූර්ණ වගේ ප්‍රොඩක්ට් එකේ ටයිප් එකත් එක්ක ඒකේ තියෙන කොස්ට් එකත් එක්ක හරිද? ඒ ක්වොන්ටිටි එක හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරලා ඔයාට PDF එකක් දෙනවා. ඔයා මේ PDF එක අරගන්නකොටම අනිවාර්යෙන්ම ඔයා මේකේ CBM එක ඉල්ලගන්න. ඔයාට හම්බෙන්නේ දල CBM එකක්. ඒ කියන්නේ ෂුවර් නැති CBM එක. ඉතින් CBM එකක් කියන්නේ දිග පළල උස සහ බර. ඕ ටික හරියටම කියන්න බෑනේ. ඔයා ඕඩර් එකක් කරා කියලා ඉවරලා. මෙන්න මෙච්චරක් විතර වගේ CBM එකක් සහ weight එකක් AV කියන ඒකයි PDF එකයි ප්‍රයිස් ලිස්ට් එක තියෙන PDF එකයි අරගෙන ගිහලා ඒජන්ට් දෙන්න. ඒජන්ට් දීලා ඊටු ටික කතා කරගන්න වීඩියෝ එක තමයි number 5. ඒක සම්පූර්ණයෙන්ම YouTube එක ඇතුලේ නැහැ. ඒක තියෙන්නේ drive link එකේ. drive link එක ගන්න විදිය මම ඔයාලට කලින් කිව්වා. වීඩියෝස් තුනක් තියෙනවා 5 6 7 කියලා. ඒ වීඩියෝස් තුන බලන්න සහ ඔයා PDF එක බලන්න. ඒ හැම දෙයක්ම මම drive link එක දාලා තියන්නම්. එහෙනම් ඔයාලට good luck. අනිවාර්යයෙන්ම subscribe button එකත් ඔබාගෙනම යන්න. ඔයාගේ YouTube එකේ වැඩේ මෙතනින් ඉවරයි.